අද අපිත් එක්ක යමු කඩුවෙල කොරතොට කළුගල් අරගෙන එන්න. 6:04 කළුගල් ලෝඩ්ඩයක් පටල ඉවරයි. දැන් අපි යන්න තමයි හදන්නේ ලොකේෂන් එකට. අද මේ ගමන අපිව පරිස්සමට එක්කගෙන යන්නේ පුෂ්පය අයියා. අද ඕඩර් එක කැලණියට තමයි අරගෙන යන්නේ. අනිවාර්ය වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපේ වාසනාවන්ත ටිපර් එකෙන් 6:04 කළුගල් ලෝඩ්ඩයක් පටවන්න 12:34ට තමයි අපි පිටත් උනේ. ඈතින් දැක්ක අපේ වගේම වාසනාවන්ත තවත් ටිපර් එකක්. ඔරිජිනල් ලුක් එකට තියෙන ලස්සන තවත් වාහනයක්. කොතලාවල පඩ්ඩියවත්ත පාර හරහා තමයි අපි කොරතොටට යන්නේ. පාරට ඇතුළත් කරනවත් එක්කම ඔයා ෆොටෝ එකක් දකින්න ඇති. අවාසනාවන්ත ලෙස රියානතුර්කින් ජීවිතේ අහිමි වුණු සහෝදරයෙක් නැවත මෙවන් විපතක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තරුණ කාලෙට විසේ තිබ්බට රිස්සමෙක් වහන පදින්න එක තප්පරයක් මිස් වුණොත් මුළු ජීවිතේම නැති වෙයි. මොකද ඔයා ගෙදර එනකන් ගෙදර අය ආදරෙන් බලන් ඉන්නවා. ටිපර් එක පටුපාරවල් වල එලවනවා කියන්නේ ලෙසි දෙයක් නෙවෙයි. ඉවසීමෙන් කල්පනාවෙන් ධාවනය කරන්න ඕනේ. Tamanට ඉඩ දෙන්න පුළුවන් අවස්ථාවේ අනිවාර්යෙන් අනිත් වාහන වලට ඉඩ දෙන්න ඕනේ යන්න. ඒ තියෙන ගුණාංග නිසා අනිවාර්යෙන් වාහන තදබදය අපිට අවම කරගන්න පුළුවන්. රියදුරෙක් සතු තිබිය යුතුම ලක්ෂණයක් තමයි ඉවසීම. දැන් අපි 697 කඩුවෙල හෝමාගම පාරෙන් කොරතොට බලා තමයි අපිට යන්න තියෙන්නේ. කතාවෙන් කතාව අපි දැන් ලොකේෂන් එකට ඇවිත් ඉන්නේ. ගහකොලින් පිරුණු සුන්දර වටපිටාවක් තමයි ඔයාලා දකින්නේ. නමුත් මේ ගමනේ කටුකත්තේ ඔයාලට හොඳට පේනවා මේ පාර දැක්කාම ඉදිරියේදී. අපි දකින තරම් හැම දෙයක්ම සුන්දර නෑ. එහි යම්කිසි කටුකත්වයක් තියෙනවා. ගමන කොච්චර දුෂ්කර වුණත් සමහර ගමන් තියෙනවා අනිවාර්යෙන්ම යන්න ඕනේ. එවැනි එක්තරා ගමනක් තමයි මේ ගමනත්. ඔයාලත් කළුගල් ඕඩර් කරන්න ඇති. නමුත් මේ ගමනට කොච්චර කාලයක් වැය වෙනවද යම්කිසි කැපකිරීමක් කරනවද කියලා ඔයාලා තීරණය කරන්න. ඈතින් බලන්න පුළුවන් ඔයාලට කළුගල් ලෝඩ් කරනවා ටිපර් එකකට. තව ටිකක් ඉස්සරහට ගිහින් තමයි අපේ වාසනාවන්ත වාහනයට ගල් ටික ලෝඩ් කරගන්න තියෙන්නේ. කළුගල් පටවන තැනට යන්න අපි යකින් බලමු. පටවන්නේ කොහොමද? ඔන්න අපි ඒ වාසනාවන්ත තැනට ඇවිත් ඉන්නේ. අපේ ලස්සන වාසනාවන්ත ටිපර් එක තමයි කළුගල් ලෝඩ් එක පටව ගන්න තමයි රිවර්ස් එකට යන්නේ. මේ අපිව ජීවත් කරවන වාහන ආදරෙන් අඩුපාඩු හදලා රැක ගන්න ඕන වාහන තමයි මේ වාහන. ඈතින් ඔයාලා ස්කේටර් මැෂින් එකකින් කළුගල් කොටස් කරනවා තමයි දකින්නේ. හරියටම විස්තර කරනවා නම් බේකර් ගහනවා කියන්නේ මේකට. පැහැදිලි කරනවා නම් මේ මැෂින් එකෙන් තමයි කළුගල් කොටස් කරන්නේ. දකින්න තරම් මේ හැම දෙයක්ම ලේසි නෑ. ඌවක් වැස්සක් නැතුව වැඩ කරන පිරිසක් තමයි මෙතන සේවය කරන්නේ. කළුගල් කොටස් වලට කැඩිලා යන්න වෙඩි බෙහෙත් දාලා සකස් කරනවා තමයි ඔයාලා දකින්නේ. මේ වගේ තැන්වල සේවය කරනවා කියන්නේ හොඳ කල්පනාවෙන් අවධානයෙන් යුතුව වැඩ කරන්න ඕනේ. ඇස්ස දවසට වැඩ කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. වගේ තැන්වල වැඩ කරලා ජීවිත නැති වෙලා අනන්ත අනතුරු වෙලා තියෙනවා. ඉතින් දකින්න තරම් ලේසි රැකියාවක් නෙවෙයි මේ රැකියාව. මේ හැමෝම දුක් විඳින්නේ ජීවත් වෙන්න. අපේ වාසනාවන්ත ටිපර් එකට කළුගල් ලෝඩ් කරලා අවසන්. දැන් අපිට මේ ලෝඩ් එක කැලණියට තමයි බාර දෙන්න යන්න තියෙන්නේ. ඔයාලටත් කළුගල්, මැටල්, වැලි, ඒ වගේම ABC ගල් කුඩු අවශ්‍ය නම් සුරුහාටර් අපිට කෝල් එකක් දෙන්න. පහලින් දුරකථන අංකය දාලා තියෙන්නේ. යන්න කලින් කළුගල් ටික කවර් කරගන්න හදන්නේ ටෙන්ට් එක දාලා. පාර යන වාහන වලට අනතුරක් නොවෙන්න තමයි මේ දේ කරන්නේ. 6:04 කළුගල් ලෝඩ්ඩයක් පටල ඉවරයි. දැන් අපි යන්න තමයි හදන්නේ ලොකේෂන් එකට. අවුවට වේලිලා වැස්සට තෙමිලා කුරු පාරේ දූවිලි එක්ක හුස්ම ගන්න අපේ ජීවිතේ. පස් කන්දක් කළුගල් කන්දක් නෙවෙයි. අපි මේ කර තියාගෙන යන්නේ අපේම දහඩියෙන් හදපු හීනයක්. හතුරු දකින්නකොට මේක යකඩ ගොඩක් විතරයි. ඒත් අපිට නම් මේක අපේ පණ ගැහෙන ආඩම්බරේ. ඈතින් දකින්නේ කඩුවෙලම ආලෝකමත් කරන කොරතොට රජමහා විහාරේ සමාධි බුදු පිළිමයයි. හිත මොහොතකට සංසුන් වෙනවා මේ ආදරණීය බුදුරුව දැක්කාම. වෙලේ හන්දිය බෝධියත් පහු කරගෙන කඩුවෙල නගරයට ආසන්න වෙලා ඉන්නේ. මේ හරිය තමයි වතුර බටයක් කැඩිලා කඩුවෙලටම වතුර නැතුව තිබ්බා. මේ තියෙන වතුර බටේ කඩලා ගිය තැන. නැවත ප්‍රතිසංස්කරණය කරලා පාර කොන්ක්‍රීට් වලින් වහලා තියනවා තමයි දකින්නේ. දැනුවත් කිරීමක් නොකර ජල කප්පාදුවක් කරොත් හිංසක මිනිස්සු තමයි අපහසු
අපහසුතාවයට ලක් වෙන්නේ. අපි දැන් කඩුවෙල නගරය පහු කරලා බණ්ඩාරවත්ත පැත්තට තමයි යන්නේ. කඩුවෙල පාලම පහලින් ගලන කැලණි ගඟේ ජල මට්ටම තමයි ඈතින් ඔයාලට පෙනුනේ. පුංචි දුවේ පුතේ ඔයාලා පාරේ යනකොට හැම තිස්සෙම පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන්න පුරුදු වෙන්න. එතකොට ඉස්සරහින් එන බස් එකක් ටිපර් එකක් වුණත් ඔයාලට පැහැදිලිව පේනවා. ඒ නිසා පාරේ යනකොට සෙල්ලම් කරන්න නැතුව තනි පේලියට දකුණු පැත්තෙන් ගමන් කරන්න. වැස්සකුත් වහින්න යන්නේ මේ වෙලාවේ. තව අපේ ලොකේෂන් එකට ටික දුරයි තියෙන්නේ. වැස්සට කලින් ගියොත් තමයි අපිට සයිට් එකේ බය නැතුව ගල් ලෝඩ් එක බාන්න පුළුවන් වෙන්නේ. පටු පාරක තමයි මේ ගල් ලෝඩ් එක බාන්න තියෙන්නේ. හින්ට් එක ඉවත් කරලා දැන් අපි වැස්සෙම කළු ගල් ලෝඩ් එක බාන්න තමයි අපි දැන් හදන්නේ. අපිට තියෙන ඊළඟ අභියෝගී රිවර්ස් එකට තමයි මේ ටිපර් එකෙන් ගල් ලෝඩ් එක බාන්න යන්න තියෙන්නේ. කාටවත් නොපෙනෙන පටු පාරවල් මැද අපි හලන දහඩිය සුවඳ තමයි හෙට දවසේ ලොකු මාලිගාවල අත්තිවාරම. ස්ටීරියන් වීල් එකටයි හෑන්ඩ් බ්‍රේක් එකටයි විතරක් නෙවෙයි අපේ ඉවසීමටත් කරගැට ඇවිත් තියෙන්නේ පටු පාරවල් වල කළුගල් එක්ක කරන මේ කටුක සටන නිසායි. කැලණියේ ඉදිවෙන වාසනාවන්ත සයිට් එකට ඇයි 4 කළුගල් ලෝඩ් එක බෑවේ මෙහෙම තමයි වැස්සෙම. කොළඹවට ඉන්න ඔයාලටත් වැලි කළුගල් ABC ගල් කුඩු වාසනාවන්ත නිවසක් ඉදි කරන්න අවශ්‍ය සියලුම දේ ඉසුරු හાર્ඩ්වෙයාර් අපෙන් ලබා ගන්න පුළුවන්. පහලින් දුරකථන අංකය දාලා තිනවා. අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. අපේ වීඩියෝ බලන, කමෙන්ට් කරන, ලයික් කරන, ෂෙයා කරන හැමෝටම ස්තුතියි. වගේම ඉදිරියටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් අපි හම්බ වෙමු.